Hi, welcome back to my channel. ඉතින් ඔන්න අදත් මේක මිනි vlog එකක් වෙයි. මොකද මම අද වීඩියෝ එකක් ඇත්තටම කරන්න හිතුවේ නැහැ. පස්සේ මට හවස් වෙන්න හිතුණා වීඩියෝ එකක් කරා නම් හොඳයි කියලා. මොකද මම මේ YouTube channel එක පටන් ගත්තෙත් මමගේ මතක මම කරන දේවල් මට පස්සේ බලන්න පුළුවන් වෙන මගේ මතකයක් විදියට වීඩියෝස් හදලා අප්ලෝඩ් කරන්න ඕනි කියලා හිතුව නිසා ඉතින් අදත් මම අම්මයි තාත්තයි එක්ක පොඩි ගමනක් තමයි මේ යන ලේස්ති වෙන්නේ. ඉතින් ඒ ගමන ඒ මතක මට මතකයක් විදියට තියාගන්න ඕන නිසා අද වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. අපි දැන් මේ ඉන්නේ මාතර පොඩි වැඩ ටිකක් කරගන්න තමයි ආවේ. ඒ වුණාට අපේ වැඩ ටිකට ටයිම් එකක් තිබුණු නිසා අපි හිතුවා බීච් එකට වෙලා ටික වෙලාවක් අපේ ටයිම් එක එනකන් අපි ඉන්නවා කියලා. ඉතින් මේ දවස්වල මෙහි මාතර වෙසක් කලාපෙනේ මුල් දවස් දෙකේ නම් ඇත්තටම සෙනඟ ගොඩාරියක් පාරේ යන්නම් බැරි තරම් ට්‍රැෆික් එකක් තිබුණේ. හැබැයි අද වෙනකොට ටිකක් අඩු වෙලා සහ මේ තොරන් වල ඒ වෙසක් කලාපේ අවසාන දවස් ටික නිසා එච්චර සෙනඟක් නම් ඉඳියේ නැහැ. ඇත්තටම ටවුන් එකට කියන්නේ මාතරට આવොත් අනිවාර්යයෙන්ම මම බීච් එකට එන්න මාර මාසයි. ඉතින් ඒ නිසා තමයි අපි ආවේ. වෙලාවක් තිබුණ හැම වෙලාවකම වගේ බීච් එකට එනවා. ඉතින් මේ ඉන්නේ අපේ අම්මයි තාත්තයි. ඇත්තටම කිව්වොත් අපේ අම්මයි තාත්තයි ෆොටෝස් වීඩියෝස් ගන්නවට වැඩිය කැමති නැහැ. මම මෙයාලට ෆොටෝ එකක් ගන්නවා කියලා බොරුවක් කියලා වීඩියෝ එකක් තමයි කරේ. ටික වෙලාවක් ඉන්නකොට හයියෙම වහින්න පටන් ගත්තා. ඉතින් අපි හිතුවෙත් නැහැ. ඇත්තටම හිතපු නැති විදියට තමයි වහින්න පටන් ගත්තේ. ඉතින් අපි ටයිම් එක යනකම් කායකට වෙලා ඉඳලා අපේ වැඩ ටික කරගන්න තමයි ආයි මේ යන්න හදන්නේ. හැබැයි ඒ ටයිම් එක වෙනකොට වැස්සත් ඉවර වෙලා තිබුණේ. ඊට පස්සේ ඉතින් අපි අපේ වැඩ ටිකත් කරගෙන ටිකක් හවස් වුණා. ඊට පස්සේ ඉතින් අපි මේ ගෙදර යන්නේ. අතට මාතර ඉඳලා අපේ ගෙවල් පාර ඒ පැත්තට යනකම්ම මේ විදියට සලසලා තමයි තිබුණේ. මොකද මේ සැරේ රාජ්‍ය වෙසක් උත්සවෙත් තිබුණේ මිදෙල්ලවල පන්සලේ. ඉතින් ඒ පන්සල කිට්ටු වෙනකම් වගේ මේ විදියට සලසලා තමයි තිබුණේ. මාර මාසයි සහ ලස්සනයි. ඊයේ රෑනකොට ගොඩක් පරක් වුණ නිසා මම වීඩියෝ මොනවත් ගත්තේ නැහැ. මේ ඉතින් ඊළඟ දවසේ උදේ දවසේ කොටක්ම වැස්ස දවසක්. ඉතින් මේක පොඩි මිනි vlog එකක් වුණත් මට හිතුණා මම ගත කරන දවසක් මට මතකයක් විදියට ආයෙ බලන්න වීඩියෝ එකක් විදියට කරගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි මුලදී කිව්වා වගේ මම වීඩියෝ එකක් කරේ. ඉතින් මේ YouTube channel එක හදන්නත් මූලික අරමුණ උනේ ඒක. මට කවදා හරි දවසක මගේ මතක මට බලන්න පුළුවන් නිසා. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හමු වෙනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි.